සුබ දවසක් ටෙක් කොලොට් යාළුවෝ හැමෝටම. ඔයාව අදත් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා ටෙක් කොලොට් YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔයාලට මතක නම් ගිය සතියේ මම වීඩියෝ එකක් ගෙනාවා forex gold chart එකේ simple analysis එකක් ගැන. ඒ වීඩියෝ එකේ එදා මම කරපු analysis එකේ එදා මම use නොකරපු analyze කොටසකින් තමයි මේ week එකේ හරියටම 27 වෙනිදා මම ට්‍රේඩ් කළේ. ඉතින් මට වට කියන්න ඕනේ අපි සමහර වෙලාවට කරන ඇනලයිස් එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ අද නෙමෙයි. අපි කරන ඇනලයිස් එකට මාකට් එක ආවේ නැති වුණාට සමහර වෙලාවට ඒක වැලිඩ් වෙනවා තව ඉස්සරහට. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මම ඔයාලට දැන් පෙන්වන්න හදන්නේ. රයිට්. මුලින්ම මම ලාස්ට් වීක් එකේ ඒ කරපු වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් පෙන්වන්න. අපි යමු ටෙක් කොලොට් YouTube channel එකට. මේ තියෙන්නේ මගේ channel එක. මේකට ගියාන් පස්සේ අවසානයේ මම දාපු වීඩියෝ එක මේ තියෙන්නේ. බලන්න මේකේ මොකද්ද කියන්නේ කියලා. මේකේ මේ තියෙන්නේ මම කරලා තියෙන මාකට් ඇනලයිසිස් එක. ඒ ඇනලයිස් එකේ ඔයාලට පේනවා මෙන්න මේ 3050 එකට උඩින් රතු පාටින් මම ලකුණු කරලා තියෙන ෂෝන් එකක්. මේ යට බුලිෂ් OB එක වගේම මේ උඩ මම රතු පාටින් ලකුණු කරලා තියෙනවා ෂෝන් එකක්. ඒ වගේම ඊට පහලින් කහ පාටිනොත් තැඹිලි පාටින් ෂෝන් එකක් මාක් කරලා තියෙනවා. මෙන්න මේ ෂෝන්ස් දෙක මම මේ වීඩියෝ එක පෙන්නේ මම එදත් මේ ෂෝන් දෙක ප්ලේස් කරලා තිබ්බා කියලා ඔයාලට පෙන්නන්න. අපි දැන් බලමු මේ ෂෝන් දෙකම පාවිච්චි කළා කොහොමද මම මේ සතියේ ට්‍රේඩ් කළේ කියලා. රයිට්. අපි දැන් මේ වීඩියෝ එකෙන් ආයෙත් යමු ට්‍රේඩින් view එකට. මේ අපි ඉන්නේ ට්‍රේඩින් view එකේ gold chart එකේ 5 minutes chart එකේ ඉන්නේ. රයිට්. එතකොට මේ උඩින් තියෙන්නේ මම මේ රතු පාටින් මාක් කරලා තියෙන්නේ bearish order block එකක්. මෙන්න ඔයාලට පේනවා මාකට් එක මෙතනින් සෙල් වෙලා තියෙනවා. ඒ සෙල් වෙන කලින් තියෙන බුලිෂ් කැන්ඩල් එකේ හයි එකයි ලෝ එකයි එකතු කරලා ගහපු ෂෝන් එකක් තමයි මේ තියෙන්නේ. මේක තමයි bearish order block එක. ඒ වගේම මේ මේ තැඹිලි පාටින් මම මාක් කරලා තියෙන්නේ fair value gap එකක්. fair value gap එකක් කියන්නේ ඔයාලට පේනවා පොඩ්ඩක් අපි මේ කැන්ඩල් එක zoom කරලා පෙන්නුවොත් මෙන්න මේ කැන්ඩල්ස් ටිකේ මෙන්න මේ කැන්ඩල් එක මේ රෙඩ් කැන්ඩල් පළවෙනි එක නෙමෙයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි දිහා බලන්න. බලන්න 2යි 3යි 4යි කියන මේ කැන්ඩල්ස් තුනේ මේ කැන්ඩල්ස් තුන right දැන් ඔයාලට හොඳටම පේනවා. බලන්න මෙන්න මේ දෙවෙනි රෙඩ් කලර් කැන්ඩල් එක දිහා පොඩ්ඩක් බලන්න. ඒ කැන්ඩල් එක මෙන්න මේ කැන්ඩල් එක. මෙන්න මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එකේ ලෝ එක යට තියෙන විග් එක මේ තියෙන. මෙන්න මේ ලෝ එකයි ඊළඟ තුන්වෙනි කැන්ඩල් එක එකට පස්සේ තියෙන ඊළඟ කැන්ඩල් එක හතරවෙනි කැන්ඩල් එකේ හයි එකයි. මම මේ ලකුණු කරලා තියෙන කැන්ඩල් එකේ ලෝ එකයි ඊට පස්සේ තියෙන කැන්ඩල් එක නෙමෙයි ඊටත් පස්සේ තියෙන කැන්ඩල් එකේ හයි එකයි එකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ગેප් එකක් මාකට් එකේ ગેප් එකක් තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක අතර ગેප් එකක් තියෙනවා. ඔයාලට පැහැදිලිද මම කියපු කාරණේ? මාකට් එකේ අන්න ඒ වගේ ગેප්ස් ඇති වෙන අවස්ථා තියෙනවා. මම ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්නම්. ඒ වගේ ඇති වෙච්ච තවත් ગેප්ස්. එතකොට ඔයාලට පොඩ්ඩක් මේක පැහැදිලි වෙයි. දැන් මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන බලන්න මාකට් එකේ මෙන්න මේ කැන්ඩල් එකේ මෙන්න මේ බයි කැන්ඩල් එකේ මෙන්න මේ පොඩි බයි කැන්ඩල් එකේ උඩ විග් එකක් පේන්නේ නැහැ. ඔයාලට පේනවනේ. ඒකේ හයි එක ගමු අපි. ඒකේ හයි එක මෙන්න මෙහෙම
ගත්තොත් ඊට පස්සේ කැන්ඩල් එක කවර් වෙලා නැහැ. ඊට පස්සේ තියෙන ආපහු තියෙන බුලිෂ් කැන්ඩල් එකේ විග් එකෙන්. ඒ කියන්නේ හැම වෙලේම මෙන්න මේ විග් එකේ යට කොටසට ගත්තොත් මෙන්න මේක අපිට පුළුවන් හඳුන්වන්න fair value gap එකක් කියලා. එහෙම නැත්නම් gap එකක්. මාකට් එකේ ඇති වෙන gap එකක්. අපි මේකට කියනවා FVG කියලා. FVG. එහෙම නැත්නම් fair value gap. එතකොට ඔයාලට තේරෙනවා දැන් මේකට මෙන්න මේ කැන්ඩල්ස් තුනේ. මෙන්න මේ කැන්ඩල්ස් තුන ගත්තොත් අපි මෙන්න මේ කැන්ඩල්ස් තුන. මෙන්න මේ කියන කැන්ඩල් තුනේ. මෙන්න මේ කැන්ඩල් තුන අතර ગેප් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කැන්ඩල් තුනේ මේක පළවෙනි කැන්ඩල් එක, මේක දෙවෙනි කැන්ඩල් එක සහ මේක තුන්වෙනි කැන්ඩල් එක කියලා ගත්තොත් දෙවෙනි කැන්ඩල් එකේ බොඩි එක කවර් වෙලා නැහැ තුන්වෙනි කැන්ඩල් එකේ බොඩි එකකින් හෝ විග් එකකින්, පළවෙනි කැන්ඩල් එකේ බොඩි එකකින් හෝ විග් එකකින්. ඒ අතර මෙන්න මේ විදිහට ગેප් එකක් තියෙනවා. එතකොට මාකට් එක ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ગેප් හදපු අවස්ථාවල එන්නේ ગેප් රිකවර් කරලා තමයි මාකට් එක හැම වෙලෙම අප්සයිඩ් එකට යනවා නම් අප්සයිඩ් එකටත්, ඩවුන් සයිඩ් එකට යනවා නම් ඩවුන් සයිඩ් එකටත් යන්නේ. ගොඩක් වෙලාවට මේ ગેප්ස් කවර් කරනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් මේ ગેප්ස් යොදා ගන්න, මේ ગેප්ස් මාක් කරලා තියාගත්තොත් දැන් මෙතනත් මේ මම දැන් මේ අදපු ગેප් එක ඔයාලට පේනවා මේ කවර් වෙලා තියෙනවා. කොයි වෙලාවක හරි ඒ ગેප් එක කවර් වෙනවා. ඔයාලට පුළුවන් මේ මෙන්න මේ වගේ මාකට් එකේ තියෙන ગેප්ස් මොනවද කියලා මාක් කරලා බලාගෙන ඉන්න අන්නේ ગેප්ස් වලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගොඩක් වෙලාවට ඒ ગેප්ස් කවර් වෙලා තමයි මාකට් එක මූව් වෙන්නේ. රයිට්. එතකොට මෙන්න මේ එතකොට මම මේ එතන ગેප් එකක් මාක් කළේ. මොකද මාකට් එක දැන් මෙහෙම සෙල් වෙනවනේ. මෙතන සෙල් වෙලා තියෙනවා. එතකොට මෙතන ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. රයිට්. එතකොට මේ ඕඩර් බ්ලොක් එකේදී අපි මේ ඕඩර් බ්ලොක් එකත් මේක අපි කොළ පාටින් මාක් කරගමුකෝ. මොකද මේක bearish ඕඩර් බ්ලොක් කියන්නේ. එතකොට අපිට සෙල් එකක්නේ නෑ මේක රතු පාටින්ම තියමු. bearish ඕඩර් බ්ලොක් කියන්නේ නිසා ඒක අපි රතු පාටින්ම තියන්න. අපි සෙල් එකක් තමයි එතනින් ටාගට් කරන්නේ. එතකොට මාකට් එක මෙහෙම පහළට සෙල් වෙනකොට සෙල් වෙලා එක තැනකදී මෙන්න මේ කියන OB ලෙවල් එකට මාකට් එක එන්න පුළුවන්. අවිලා නැවත සෙල් වෙන්න පුළුවන්. ඒකට තමයි අපි මේ OB ලෙවල් එක මාක් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන මේ FVG එක. එහෙම නැත්නම් මේ ગેප් එක, fair value gap එක රිකවර් වෙන්නත් ඕනේ. මාකට් එක මම දැන් ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ ગેප් එක රිකවර් කරන්නත් ඕනේ. ඒතර මේ ગેප් එකත් රිකවර් කරලා මේ OB ලෙවල් එකටත් ඇවිල්ලා මාකට් එක සෙල් වෙන්න පුළුවන්. ඔන්න ඕක තමයි මගේ සිම්පල් ඇනලයිස් එක. රයිට්. එතකොට ඔයා බලන්න මං ගිය සතියේ 20 වෙනිදා තමයි මම මේ ඇනලයිස් එක කරලා තිබ්බේ. එතකොට අපි මාකට් එක මේ විදිහට දැන් දකුණු පැත්තට ආවොත් ඉස්සරහට ඔයාලට පේනවා ඒ ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා නැහැ. තාමත් ඇවිල්ලා නැහැ. දැන් අපි ඉන්නේ 24 වෙනිදා. ඒත් ඇවිල්ලා නැහැ. මේ තියෙන bearish OB FVG. එතකොට දැන් අපි මේ ඉන්නේ 26 වෙනිදා. ඒත් නැහැ. අපි තව බලමු. අන්න බලන්න මොකද වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? ඔන්න ඔයාලට පේනවා හරියටම 2025 මාර්තු 27 වෙනිදා. මොකද වෙලා තියෙන්නේ? මාකට් එක මම මේ කියපු ඇනලයිස් එකට ඇවිල්ලා තියෙනවා නේ. ඒ ලෙවල්ස් වලට ඇවිල්ලා තියෙනවා. මෙන්න තියෙනවා මගේ fair value gap එක. මම මාක් කරපු fair value gap එක මෙතන තියෙනවා. ඒ gap එක මෙතනින් recover වෙලා තියෙනවා. මේ gap එක recover වෙලා මගේ මේ OB level එක touch කරලා මෙන්න මෙතනින් OB level එක touch කරලා මාකට් එක sell එකක් අරගෙන තියෙනවා. ඔය පේනවද? මාකට් එක මෙන්න මෙතනටම sell වෙලා තියෙනවා. පැහැදිලිද? එතකොට fair value gap එකක් සහ OB level එකක් OB zone එකක්
පාවිච්චි කරලා අපි මෙන්න මෙහෙමයි ට්‍රේඩ් කරන්නේ. ඒ වගේම තමයි මම ඔයාලට කලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මුලදී කිව්වා වගේ අපි කරන ඇනලයිස් එකක් අපිට අද දවසේ විතරක් නෙමෙයි ඒ ඇනලයිස් එකට මාකට් එක ආවේ නැත්තම් අපිට ඒ ඇනලයිස් එක තියාගන්න පුළුවන්. ඒක වැලිඩ් වෙයි. සමහර වෙලාවට ඉස්සරහදීත් ගොඩක් වෙලාවට OB level සමහර ඒවා දැන් Fibonacci වගේ යූස් කළොත් ඒක වැලිඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර මේ ඕපන් order blocks ඒ වගේම fair value gaps වගේ දේවල් අපිට ඉස්සරහටත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මකලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා තියාගෙන ඒ levels වලනොත් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තමයි මම පෙන්වන්නේ. බලන්න මම මෙතනින් ගණන් දිනවා සෙල් එකක් 3053න් ඒක RR ratio එක 3.78 තියලා තිනවා. මට මතක විදිහට මම මේක ලොට් දෙකෙන් ගත්තේ 0.02කින් $30කට වැඩි ප්‍රමාණයක් මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඒක මම ස්ක්‍රීන්ෂොට් එකක් පෙන්නන්නම්. එතකොට මෙතනදී මෙන්න මේ FVG value gap එක cover වෙලා මාකට් එක මෙන්න මේ OB level එක touch වෙද්දිම ඊළඟ candle එකෙන්ම ඔයාලට ගන්න පුළුවන් සෙල් එක. එතකොට එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මොකක් හරි වෙන තවත් confirmation එකක් බලන්න. ඒකෙන්ම ගන්නද confirmation එකක් බලන්න. ඒතර බලමු මම මගේ favorite indicator එක මේ තියෙන්නේ RSI එක. RSI එකේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්නකෝ. RSI එක ඕවර්බෝට් වෙලා තිබිලා තියෙනවානේ. ඒ වෙද්දි RSI එක 88කට ඕවර්බෝට් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ මේ moving average එකත් ඒ ආසන්නයටම ගිහිල්ලා තියෙනවා සහ moving average එක cross වෙලා තියෙනවා RSI එකයි දෙක 60 දී. නෙමෙයි 79 දී නේ. ඒ කියන්නේ මේ 150 සීමාවට උඩදී cross වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක අපිට use කරන්න පුළුවන් තවත් එක confirmation එකක් විදියට. එතකොට මෙතනින් trade එකක් අපිට පැහැදිලිවම confirm කරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතනදී ඔයාලට තව දෙයක් කියලා දෙන්නම් මේ වීඩියෝ එකේම RSI එක අපිට use කරලා තව confirmations ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අපි ඒකට කියනවා RSI divergence කියලා. RSI divergence ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම දැන් මෙතන description එකෙන් දාන්නම්. ඔයා ගිහිල්ලා RSI divergence එක ගැන ඒ වීඩියෝ එකෙන් බලන්න. මම ඔයාලට මෙතනදී RSI divergence කියන්නේ මොකද්ද කියලා දෙන්නේ නැහැ. මම මෙතනදී RSI divergence එක ඇඳලා පෙන්නන්නම්. මේ තියෙන්නේ RSI divergence එකක් price action එකේ up එකක් තියෙනවා මෙතන. ඒ වගේම RSI එකේ drop එකක්. මෙන්න පැහැදිලිවම මෙතන drop එකක් තියෙනවා. ඔන්න ඔකට තමයි RSI divergence එක කියන්නේ. ඒ වගේම මාකට් එක මෙතනදීත් ආයේ cross වෙලා තියෙනවා RSI එක moving average එකයි 150ට උඩදී 50 level එකේදී cross වෙලා තියෙනවා. එතකොට ඔයාට ඕනනම් අර මම මේ අරන් තියෙන තැනින් trade එක ටෙන්ට වෙලා ආයේ confirmations එක්කම මෙන්න මෙතනනොත් තව ආයෙත් sales ගන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ තියෙන්නේ මම එදාගත්තු ට්‍රේඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එක. $35ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මගේ ටාගට් එක හිට් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒකයි මම කියන්නේ අපිට අපි කරන ඇනලයිස් ඒවා හරියට කරනවා නම් ඇනලයිස් වලට අනුව මාකට් එක මූව් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් අපිට ඒවෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මම ඔයාලට ඒත් එක්කම මාකට් එකේ දැන් අද තියෙන තත්ත්වය දැන් මම මේ වීඩියෝ එක කරන්නේ සැටර්ඩේ. එතකොට සැටර්ඩේ වෙද්දි මාකට් එක තියෙන මෙන්න මේ විදිහට. එතකොට මම ඔයාලට පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. දැනට මාකට් එකේ තියෙන 3085 ගොඩක් වෙලාවට 3100 රීච් කරන්නත් ඉඩ තියෙනවා. ලොකු බයි එකක තමයි මාකට් එක මේ වෙලාවේ තියෙන්නේ. හැබැයි කොයි වෙලාවක හරි ලොකු සෙල් එකක් යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට මෙතනින් මට දැන් පැහැදිලිවම බැලුවමට 5 minute chart එකේ පේන දෙයක් තියෙනවා. ඔයාලටත් ඒක පේනෙම ඇති. ඔයාලට පේනවා මාකට් එක මෙන්න මේ තැන් වලින්
මෙන්න මෙතනින් ඊට පස්සේ ආයෙ මෙන්න මෙතනින් ඊට පස්සේ ආයෙ මෙන්න මෙතනින් ඊට පස්සේ ආයෙ මෙන්න මෙතනිනුත් ඊට කලින් ආයෙ මෙතනින් ඊට පස්සේ ආයෙ මෙන්න මෙතනින් එකම ෂෝන් එකකින් ඔයාලට පේනවා මාකට් එක මොකද වෙලා තියෙන්නේ මාකට් එක රිටර්න් වෙලා තියෙනවානේ මාකට් එක ඩවුන් සයිඩ් එකට ගිහිල්ලා තියෙනවා එහෙනම් ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මෙතන තියෙනවා ටිකක් ස්ට්‍රෝං රෙසිස්ටන්ට් ලෙවල් එකක් නේ මෙන්න මේ විදිහට අපිට මාක් කරගන්න පුළුවන් රෙසිස්ටන්ට් ලෙවල් එකක් සපෝට් ඇන් රෙසිස්ටන්ට් කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් මාකට් එක මෙන්න මෙතනිනුයි මම මේ කියපු තැන් පහකින් මාකට් එක හැරලා තියෙනවානේ ඩවුන් සයිඩ් එකට ගිහලා තියෙනවා. ඒ කියන්නේ මේ හරිය ගොඩාක් සෙලර්ස්ලා තමයි ගොඩක් ස්ට්‍රෝං මෙතනින් එහාට බයි වෙන්න දෙන්නේ නැහැ යාලා. හැබැයි ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා SBR zone එකක් කලින් වීඩියෝ එකේදී මම පෙන්නුවේ SBR zone එකක් මෙන්න මෙතන. ඔයාලට මතකද සපෝට් එකක් විදියට වැඩ කරලා කීප තැනකින් මාකට් එක එතන සපෝට් එක කඩාගෙන ගිහිල්ලා ඒක රෙසිස්ටන්ට් එකක් බවට පත් වුණා. මෙන්න මේකේ. දැන් මම කරපු වීඩියෝ එකේ මෙන්න මේ ඇනලයිස් එක මෙන්න මෙතන. ඉතින් අන්න ඒ වගේ මෙතනත් ඒ වගේ සංසිද්ධියක් වෙන්න බැරිත් නැහැ. ඒ කියන්නේ මේ රෙසිස්ටන්ට් ලෙවල් එක කඩාගෙන තවදුරටත් මාකට් එක බයි වෙන්න බැරිත් නැහැ. ඒ කියන්නේ වෙන්න පුළුවන් දෙකක් තියෙනවා. මම ඔයාලට මෙන්න මේ අප්ඩේට් එක දෙන්නම් මෙතනදී. මාකට් එක මෙන්න මේ ලෙවල් එකෙන් සුපුරුදු පරිදි හැරිලා මෙන්න මේ විදිහට ලොකු සෙල් එකක් යන්න පුළුවන්. මාකට් එක සෙල් වෙන්න පුළුවන් නේ. මොකද මේක ටිකක් පස් පාරක් දැනට හතර පාරක් හැරිලා තියෙනවා. මේ දැන් පස්වෙනි පාර තමයි රෙසිස්ටන්ට් එකේ තියෙන්නේ. එතකොට RSI එක බැලුවොත් RSI එකත් දැන් තියෙන්නේ 59 වගේ. 59 වගේ මිඩල් ලයින් එකට උඩින් තියෙන 50ට වැඩි තැනක තමයි තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙතනදී අපිට කන්ෆර්මේෂන් එක බලන්න පුළුවන්. මාකට් එක හැරුණොත් එහෙම සෙල් එකක් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් අනිත් දේ තමයි මෙතනින් මේ පස්වෙනි පාරනේ මෙතනින් සෙල් වෙන්නේ නැතුව මෙතනින් මෙන්න මේ වගේ බයි වෙලා ආයෙත් මේ රෙසිස්ටන්ට් ලෙවල් එකට රීටෙස්ට් එකක් කරලා මාකට් එක මෙන්න මේ විදිහට බයි වෙලා 3100 කියන සීමාව ටච් කරලා සෙල් වෙන්නත් ඉඩ තියෙනවා නේ 3100ට වගේ යන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා අපිට මෙතනින් බයි වුණොත් එහෙම මේ ෂෝන් එක කඩාගෙන උඩට ගියොත් එහෙම අපිට නැවතත් බයි එකක් ගන්න පුළුවන් 3100 වගේ TP තියලා. එතකොට තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන මෙන්න මේ කියන ෂෝන් එක මොනිටර් කරලා ඔයාට පුළුවන් බයිද සෙල්ද කියලා ට්‍රේඩ් එකක් ගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද ඔයාලට කියලා දෙන්න ඕනේ. එතකොට මම අද ඔයාලට කියලා දුන්නේ bearish OB එකක් ඒ වගේම fair value gap එකක් පාවිච්චි කරලා කොහොමද අපි entry එකක් ගන්නෙ සහ confirmation එක RSI divergence එකක් confirmation එක විදිහට පාවිච්චි කරලා කරපු analysis එකක් තමයි මම අද ඔයාලට පෙන්වුවේ. ඒ වගේම මම market එක ඔයාලට අප්ඩේට් එකක් දුන්නා සඳුදා දවසේ මාකට් එක ඕපන් එකත් එක්ක වෙන්න පුළුවන් සිදුවීම් දෙකක්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට සමහරලාට ඔයා හැරෙද්දි මේ කියන සිදුවීම් දෙකෙන්
එකක් සිද්ධ වෙලා තියෙන්නත් පුළුවන්. මොකද දැන් තියෙන හරියටම මෙන්න මේ ෂෝන් එකේ සඳා පාන්දර මාකට් එක ඕපන් වෙද්දී ඔයා හැරෙනකොට 7-8 වෙනවා නම් සමහර වෙලාවට මේ කියන දෙකෙන් එකක් ඔයාට වෙලා ඉවර වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටිකත් ඔළුවේ තියාගන්න. එහෙනම් මතක තියාගන්න ට්‍රේඩින් කරනකොට තමන්ගේ රිස්ක් එක අනිවාර්යයෙන්ම මැනේජ් කරගන්න ඕනේ. ඒක තමන්ගේ තියෙන කැපිටල් එකත් එක්ක තමයි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ස්ටොප් ලොස් කියන එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන මාකට් එක අපි මේ ඇනලයිස් මත හැමදාම සිද්ධ වෙනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. මාකට් එක කොයි විදිහට යයිද කියලා අපිට කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිසා අඩු ලොට් සයිස් වලින් තමන්ගේ රිස්ක් එක මැනේජ් කරලා ට්‍රේඩ් කරලා ජය ගන්න කියලා මම එහෙනම් ඔයාලට සුබ පතනවා සහ මතක් කරලා දෙනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් එක්ක ඔයාලා හම්බ වෙන්න යනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.